ඔයාලව channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. අපි ආකර්ෂණ නීතියෙන් අපිට ඕන දේවල්, විශේෂයෙන්ම අපේ හිතේ ඉන්න කෙනාව අපේ ජීවිතයට ගන්න හැටි කතා කළා. ඒත් කවදාවත් හිතුවද ඔයා ඒ විදියට මැනිෆෙස්ට් කරනකොට අනිත් පැත්තේ ඉන්න එයාට ඔයාගේ ක්‍රෂ් එකට මොන වගේ දේවල්ද දැනෙන්නේ, එයාගේ හිතට මොනවද එන්නේ කියලා. අද අපි ඒ පැත්තේ කතාව බලමු. 1. නොදැනුවත්වම දැනෙන වෙනසක්. හිතන්නකෝ ඔයා හැමදාම ඔයාගේ ක්‍රෂ් එක ගැන හොඳට හිතනවා. එයාලත් එක්ක සතුටින් ඉන්නවා, හිතින් මවා ගන්නවා. ඔයාගේ හිතෙන් පිට වෙන්නේ බලවත් ධනාත්මක ශක්තියක්, ආදරණීය කම්පනයක්. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකට මුලින්ම දැනෙන්නේ මොකක්ද? ඒ අයට නොදැනුවත්වම ටිකක් වෙනස් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. සමහර විට එයාලගේ හිතට නිකන් හොඳ හැඟීමක් එන්න පුළුවන්. එයාලට ඔයාව මීට කලින්ට වඩා ටිකක් වෙනස් විදියට පේන්න පුළුවන්. ඒක හරියට හීනකින් වගේ ඇයි මට මෙහෙම දැනෙන්නේ කියලා එයාලටම තේරෙන්නේ නැති හැඟීමක් වෙන්න පුළුවන්. මේක තමයි ඔයාගේ ධනාත්මක ශක්තියේ මුල්ම බලපෑම වෙන්නේ. 2. හිතට එන මතක සහ අදහස්. ඔයා නිතරම එයාලව හිතනකොට එයාලත් එක්ක තිබුණු හොඳ අවස්ථා, හිනාවුණු වෙලාවල්, කතාබස් කරපු දේවල් ඔයාගේ හිතට එනවා වගේම එයාලගේ හිතට ඔයා මතක් වෙන්න පටන් ගන්න පුළුවන්. සමහර විට එයාලා ඔයා ගැන කතා කරපු දෙයක් මතක් වෙයි. එහෙම නැත්නම් ඔයා කරපු දෙයක් මතක් වෙයි. මේක හරියට මතකය නැවත අවදි වෙනවා වගේ දෙයක්. එයාලට හිතෙන්න පුළුවන් ඇයි මට මේක මතක් වුණේ කියලා. සමහර විට ඔයා ගැන අලුත් අදහසක් එන්න පුළුවන්. ඔයාගේ හොඳ ගතිගුණ ගැන හිතෙන්න පුළුවන්. මේ හැමදේම සිද්ධ වෙන්නේ ඔයා එයාලට යවන ධනාත්මක ශක්තිය නිසා. 3. ඔයාගේ වෙනස එයාලට දැනෙන හැටි. මතකද අපි කතා කළා ඔයා ඔයාගේ වටිනාකම ඔක්කේ කරන්න ඕනි කියලා. ඔයා ආත්ම විශ්වාසයකින් සතුටින් ඉන්නකොට ඒ වෙනස ඔයාගේ ක්‍රෂ් එකටත් දැනෙනවා. එයාලා ඔයාව දකිනකොට ඔයා ඇවිදින විදිහ, කතා කරන විදිහ, ඔයාගේ මූණේ තියෙන සතුට එයාලට දැනෙන්න පුළුවන්. එයා මොකක්ද වෙනස් වෙලා වගේ, එයා හරිම කන්ෆිඩන්ට් වගේ අදහසක් එයාලගේ හිතට එන්න පුළුවන්. මේ දේවල් එයාලව ඔයා ගැන තව ටිකක් හිතන්න පොළඹවනවා. ඔයාගේ ධනාත්මක ශක්තිය ඔයාව වඩාත් ආකර්ෂණීය කරනවා. 4. නොදැනුවත්වම දැනෙන ඇත ගැනීමක්. ආකර්ෂණ නීතියේ බලය තමයි මේ ඇත ගැනීම. ඔයා නිතරම එයාලා ගැන හොඳට හිතනකොට එයාලත් එක්ක ලස්සන සම්බන්ධයක් ඇති වෙනවා කියලා හිතින් මවනකොට එයාලටත් නොදැනුවත්වම ඔයාගේ පැත්තට පොඩි ඇත ගැනීමක් දැනෙන්න පුළුවන්. සමහර විට එයාලට ඔයාව මුණ ගැහෙන්න අවස්ථාවක් එන්න පුළුවන්. නැත්තම් ඔයාට කතා කරන්න හිතෙන්න පුළුවන්. ඒක හරියට එයාලගේ හිතේ පොඩි ගැම්මක් වගේ. මන් දන්නේ ඇයි ඒත් මට එයාව මුණ ගැහෙන්න ඕනේ වගේ. ඒ වගේ අදහසක් එයාලට එන්න පුළුවන්. 5. පණිවිඩ ලැබෙන හැටි. අපි කතා කළා එයාලට ඔයා මාව ගොඩක් මතක් කරනවා කියලා මන් දන්නවා කියන හැඟීම යවන හැටි. ඒක ඇත්තටම වැඩ කරනවා. සමහර විට එයාලට හදිස්සියෙම ඔයාගේ නම ඇහෙන්න පුළුවන්. ඔයාගේ ෆොටෝ එකක් දකින්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට සම්බන්ධ දෙයක් ගැන කතාවක් ඇහෙන්න පුළුවන්. මේවා තමයි විශ්වය එයාලට ඔයාව මතක් කරන පණිවිඩ. ඒ වගේම ඔයා එයාලට කරුණාකර පරිස්සමින් ඉන්න, කරුණාකර සතුටින් ඉන්න කියලා යවන ධනාත්මක ප්‍රාර්ථනත් එයාලට නොදැනුවත්වම දැනෙන්න පුළුවන්. සමහර විට එයාලට හොඳට ඉන්න, සතුටින් ඉන්න
පොඩි ශක්තියක් දැනෙන්න පුළුවන්. ඒක ඔයාගෙන් එන බව එයාලා නොදැන හිටියත්. ඒක එයාලට දැනෙන්න පුළුවන්. 3. ඔයාගේ වෙනස එයාලට දැනෙන හැටි. මතකද අපි කතා කළා ඔයා ඔයාගේ වටිනාකම ඔක්කේ කරන්න ඕන කියලා. ඔයා ආත්ම විශ්වාසයකින් සතුටින් ඉන්නකොට ඒ වෙනස ඔයාගේ ක්‍රෂ් එකටත් දැනෙනවා. එයාලා ඔයාව දකිනකොට ඔයා ඇවිදින විදිහ, කතා කරන විදිහ, ඔයාගේ මූණේ තියෙන සතුට එයාලට දැනෙන්න පුළුවන්. එයා මොකක්ද වෙනස් වෙලා වගේ, එයා හරිම කන්ෆිඩන්ට් වගේ අදහසක් එයාලගේ හිතට එන්න පුළුවන්. මේ දේවල් එයාලව ඔයා ගැන තව ටිකක් හිතන්න පොළඹවනවා. ඔයාගේ ධනාත්මක ශක්තිය ඔයාව වඩාත් ආකර්ශනීය කරනවා. 7. දැනටමත් ලැබී ඇත යන හැඟීම එයාලට දැනෙන හැටි. අපි කතා කළා දැනටමත් ලැබී ඇත යන හැඟීමෙන් ඉන්න එක ගැන. ඔයා ඒ සතුට, ඒ තෘප්තිය, ඒ ආදරය දැනටමත් විඳිනකොට ඔයාගෙන් පිටවෙන ඒ ශක්තිය වෙනස්. ඒක එයාලට දැනෙනකොට එයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ කෙනා මෙච්චර සතුටින් ඉන්නේ? ඇයි එයා මෙච්චර දීප්තිමත්? ඒ වගේ දේවල්. මේක එයාලව ඔයා දිහාට තවත් අදගන්න පුළුවන්. 8. අභියෝග සහ එයාලගේ ප්‍රතිචාර. සමහර වෙලාවට ඔයාට ප්‍රතිරෝධය දැනෙනවා වගේම එයාලගේ හිතට සමහර විට බාධා එන්න පුළුවන්. අනේ මට එයා ගැන මෙහෙම දැනෙන්නේ ඇයි? මේක වැරදි වගේ සිතුවිලි එන්න පුළුවන්. ඒත් ඔයාගේ ශක්තිය ප්‍රබල නම් ඒ බාධා පහු කරගෙන එයාගේ හිතට ඔයාගේ පණිවිඩය යනවා. 100%ක්ම සාර්ථක වෙනවා. සහ 200%ක්ම ඉතාම සාර්ථකයි කියන විශ්වාසය ඔයාගේ හිතේ තියාගෙන ඉන්න. ඒකෙන් ඔයා යවන ශක්තියේ බලය තවත් වැඩි වෙනවා. මේ විශ්වාසය එයාලගේ හිතට බලපානවා. 9. අවසාන වශයෙන් විශ්වාසය සහ අත්හැරීම. ඔයා එයාලට ආදරය යවනකොට එයාලත් ඔයාට ආදරය යවනවා කියලා හිතන්න. මේක දෙපැත්තටම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඔයා හැම වෙලාවෙම ධනාත්මකව හිතලා ඔයාගේ පැතුම විශ්වයට යවට පස්සේ ඒ ගැන විශ්වාසයෙන් ඉඳලා ඒක විශ්වයට බාර දෙන්න. ඒ කියන්නේ ප්‍රතිඵලය ගැන නිතරම හිත දුක් වෙන්නේ නැතිව ඒක සිද්ධ වෙයි කියලා විශ්වාස කරලා ඔයාගේ ජීවිතය සතුටින් ගත කරන්න. මේක තමයි අත්හැරීම. letting go කියන්නේ. ඔයා එයාලට නිදහස දෙනකොට එයාලටත් ඔයා ළඟට එන්න තියෙන ඉඩ වැඩි වෙනවා. ඉතින් ඔයා මැනිෆෙස්ට් කරනකොට ඔයාගේ ක්‍රෂ් එකට දැනෙන්නේ මෙන්න මේ වගේ දේවල්. මේ හැමදේම සිද්ධ වෙන්නේ ඔයාගේ හිතේ තියෙන බලවත් ශක්තිය නිසාමයි කියලා හිතන්න. ඔයාලත් මේ ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. ආදරය සොයන අයට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාගේ හදවතේ තියෙන හැම පැතුමක්ම සැබෑ වේවා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ ජීවිතයට වැදගත් වෙන හිතට සතුටගෙන දෙන දේවල් දැනගන්න අපේ මේ සුන්දර කමියුනිට එකතු වෙන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් හිතට කාව දෙන ප්‍රයෝජනවත් මාතෘකාවක් අරගෙන එනකම් ඔයාලට සුබ දවසක්.